කෙසෙල් සරුවටම මෙදා හිතට බයයි කළු ඇල්බා දකි කියා හිතට බයයි කළු ඇල්බා දකි කියා මහජන බැංකුවේ සිසුන් දාන සමග ලෝකය දිනන්න ඔබේ දරුවාට දිරිය දෙන්න. එක්තරා ගමක ජීවත් වුණා කළු ඇල්බර්ට් කියලා මිනිහෙක්. මේ මිනිහයාට තිබුණා අමුතුම ආකාරයේ බලයක්. ඒ නිසාම ගම්මු මේ මිනිහයා මුණ ගැහිලා කතා බහ කරන්න අකමැති වුණා. ඉතින් දවසක් අපොයි දෙයියනේ අද නම් දවසම මුස්පේන්තු වෙන්නයි යන්නේ. මේ ඉස්සරහට එන්නේ කළු ඇල්බටා නේද? ඇස් වහ කට වහ කාරයා. දැන් මොකද කරන්නේ? හොඳම දේ මේකව මගාරින එක තමයි. ඇති ඔයින් ගියා. මං හිතුවෙම කළු ඇල්බ මාව දැකලා කතාවට එයි කියලා. ඕකගේ කටින් දෙයක් කිව්වොත් ඉතින් ගලේ කෙටුවා වගේ ස්ථිරයි. ඒක වෙනවාම තමයි. ගිය වතාවේ කොස් ගහ දිහා බලලා අම්මෝ ගෙඩි ටික කිව්වා විතරයි. පහුවෙනිදා කොස් ගෙඩි ටික ඔක්කොම බිම. ඕකගේ කටපැලියාව වත්තකට වද්ද ගන්න සුදුසු එකෙක් නෙමෙයි ඕකා. එදා එහෙම වුණාට මේ තවත් දවසක් සඳා මැණිකා ගෙවත්තේ ඉන්නකොට ඔන්න කළු ඇල්බර්ට් නොහිතපු විදිහට එතෙන්ටත් ආවා. අපොයි දෙයියනේ මේකා වත්තටම ඇවිත් ළඟට එනකල් මන් දැක්කේ නැහනේ. මේකා වටපිට බැලුවොත් අර අසට හැදිලා තියෙන කෙසෙල් කැන දකිනවා. ඊට කලින් මේකව අර පැත්තට එක්ක යන්න ඕන. අපි අර පැත්තට ගිහින් කතා කරමු කළු බණ්ඩේ. ශ්‍රී ලංකාවේ හොඳම අධ්‍යාපනික සංග්‍රහව චූටි බබා. හැටි විතරක් කටේ හරිය මේකාගේ කටපැලියාවයි මක්කට දැයි මෙහෙන්නේ ඇස් වහ කොට වහ එමටයි එල්බයි පාවත්ත ගන්න දෙයියන් පාවැටේ බිමට කටේ බලේ කටමයි එල්බා පන්හි හනිකටයි. කොහොම හරි ඔන්න කළු ඇල්බර්ට්ව සඳා මැණිකා කපටිකමින් පිටත් කර හැරියා. මොකද මැණිකේ මේ බලාගත්තාත බලාගෙන කල්පනා කරන්නේ. අද කළු ඇල්බට ආවනේ අපේ වත්තට. මං හිතුවෙම ඒක අර සරුවට හැදිලා තියෙන කෙහෙල් කැන දකී කියලා. මොනවා දෙයියන්ට උප්වෙච්චාවේ. කළු ඇල්බා කෙහෙකන දැක්කනං එතනම හබක් හාමිනේ. ඕක මහා කටවහකාරයා. මං ඇල්බා ගැන දන්න හින්දා තමයි ඉක්මනට පාර පැත්තට එක්ක ගියේ. ඒකෙන් කමක් නැහැ අපේ මහත්තයා. හෙටත් ඇල්බා එන්න බැරි නෑ. ඊට කලින් අපි කෙසෙල් කැන කපලා විකුණමු. ඒකනං හොඳ අදහස මැණිකේ. ඔන්න ඉතින් ගමයා සහ සඳා මැණිකා එකතු වෙලා කෙසෙල් කැන කපලා වික්කා. දැන් ඉතින් ඇල්බාව කියලා අපේ වත්තේ දකින්න දෙයක් නැහැ අපේ මහත්තයා. අපි දිනුවා මැණිකේ අපි දිනුවා. ගමයත් සඳා මැණිකත් එහෙම හිතුවට ඔන්න කළු ඇල්බර්ට් ආයෙමත් දවසක ආවා ගම ගෙදරට. මැණිකේ එහෙනම් ඔයා
මං කියපු විදිහටම කරන්ටකෝ. හා හා සරුවට හැදිලා තිබුණ කෙසෙල් කැන ඊයේ හොරු කපලා. සඳාමැණිකේ එහෙම කිව්වේ කළු ඇල්බර්ට්ගේ කටින්. අනේ අපොයි කියලා කියවගන්න. ඒත් සිද්ධ වුණේ නම් වෙන දෙයක්. එකක් හොරු කැපුවට මොකෑ සඳාමැණිකයක්කේ? ඔය යස අගේට සරුවට අනිත් කෙසෙල් ගස් ටික තියෙන්නේ. තූ නොදකින් ඕකගේ බලු කට. අපොයි දෙයියනේ මගේ කෙසෙල් ගස් ටික. දරුවා පාසල් යන පළමු දින සිටම ඉදිරි කිරීම කියා දෙන්න මහජන බැංකුවේ සිසු දාන ගිණුමක් ආරම්භන්න. පොලියත් වැඩි, තෑගිත් වැඩි, වාසිත් වැඩි.